රසපියසට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ පතරාජ මල්. ඒවත් නැත්තම් ලෝලු කියලාත් කියනවා. මේ වගේ උස ගස්වල තමයි හැදෙන්නේ. අපි අත්තු කපලා මේ විදිහට මල් ඉති ටික කඩා ගන්නවා. මේවා හරි අපූර්ව රසවත් ආහාරයක්. අපේ ගම්වල හැදෙන දේශීය මල් වර්ගයක් තමයි මේ. අපි බලමු මේවා කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට මේවේ තද නටු ටික අයින් කරගන්නවා. ඒ ටික අයින් කරගෙන සෝදලා වතුර බේරලා තමයි අරගන්න ඕනේ. මේ තියෙන මම මේ විදිහට හදාගත්තු මල් ටික. දැන් මම මේ ටික දරලිපියේ මැටි හට්ටි එක තමයි වගන්න හදන්නේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ විදිහට මම එකතු කරගන්නවා. රතු ලූණු හීනයට ලියලා, රම්පේ, කරපිංචා, සුදු ලූණු, ගොරකා බික් දෙකක් විතර එකතු කරනවා. තව මම කොසට ටිකක් මේකට තලලා දාගන්නවා. අපිට පොල් කෑලි කපලා දාගන්න පුළුවන්. ලුණු ටිකක් එකතු කරනවා. ඒ වගේම මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු, උළුහාල් කුඩු ටිකකුත් මම මේ විදිහට එකතු කරගන්නවා. කුරුඳු කැබලි ටිකකුත් එකතු කරගන්නවා මම මේකට. දැන් මේකට පොල් කිරි ටිකක් මම දාගන්නවා. පොල් කිරි ටිකක් දාගෙන ලිපේ තියාගන්නවා මම. අපි මේකට මල් ටික දාගන්නේ හොද්ද උතුරනකොට තමයි. මේ විදිහට හොද්ද උතුරාගෙන එනකොට තමයි අපි මල් ටික එකතු කරගන්න ඕනේ. මේක ඉතින් ගොඩක් රසවත් ආහාරයක්. ඔයාලත් හදලා බලන්න අනිවාර්යයෙන්. දැන් මම මල් ටික එකතු කරගන්නවා. මේක ඉතින් එදිනකොට පොඩ්ඩ වෙනවා. ඒ නිසා ටිකක් වැඩිපුර මල් ටිකක් අරගන්නවා නම් හොඳයි. දැන් මේක දෙන්න තියෙනවා මම මේ විදිහට. දැන් මේක ඉදලා තියෙන්නේ හරි සුවඳයි මේ වෙලාවේ. මම මේකට තව රසවත් වෙන්න ටෙම්පරාදුවක් එකතු කරගන්න ඕනේ. මේ විදිහට මම ටෙම්පරාදුවකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලත් හදලා බලන්න හරිම රසයි. හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා. මේ තියෙන වගේ තවත් පතරාජ ගහ. මේක තාම පොඩි. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන් යන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.